ගීතයක්. මම හිතනවා 800 වසක් විතර පැරණි මේ ගීතය. නමුත් තවමත් අපේ ස්වභාවිත ගීත ශාස්ත්‍රය තුල අතිශය ජනප්‍රිය වෙච්ච සහ බොහොම අලංකාර තිබෙන ගීතයක්. ඒ විශේෂයෙන් මම හිතන්නේ ඒකට හේතුව වෙන්නේ නැත්තේ ගීතය ගායනා කිරීම සඳහා මුල් වෙච්ච අපේ අමරදේව මහත්මයා ඇතුළු ඒ අනිකුත් උත්සාහය ගායිකාව නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ගීතය සම්බන්ධයෙන් ඉතා දීර්ඝ විචාරයක් අපිට කරන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු පදනමක් මේ ගීතයේ තිබෙනවා. මේ ගීතයට පාදක වෙන්නේ විදුර ජාතකය කියන අපේ ජාතක පොතේ සඳහන් වෙන ඉතාම දීර්ඝ සහ රසවත් ජාතක කතාවක්. ඉතින් ජාතක කතාව අපිට කියන්න කාල වේලාව නැහැ. මම හිතනවා ඒ ජාතක කතාව තුලින් එන අර්ථය අපේ ජීවිතයට ඉතා සමීප සහ වැදගත් අර්ථයක්. මේ ජාතක කතාව තුළින් සැබවින්ම ඉස්මතු කරන්නේ සීලය. සීලය තමයි ඉස්මතු කරන්නේ. ඒ සීලය කුමක්ද කියලා අහගන්න ගියපු විදුර පඬිතුමාගේ අහගන්න ගියපු අවස්ථාවේදී ඒ විදුර පඬිතුමා දීපු උත්තරය අහලා ඒ පණිවිඩය අරගෙන යනවා නාග ලෝකයට. කවුද? වරුණ කියන නාග රාජයා. එතකොට කවුද මේ සීලය ගැන අහන්නේ එන්නේ? වරුණ නාග රාජයා. ඒ වගේම තව තිදෙනෙක් ඉන්නවා. කවුද? ඒ වෙන විට කෝරාවේ හිටපු රජතුමා, ධනංජාන රජතුමා. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රය. ඒ වගේම වේනතය කියන ගුළුරු රාජයා. මේ පිරිස තමයි මේ සීලය ගැන අහන්න විදුර පඬිතුමා ළඟට එන්නේ. ඒ දීපු උත්තරය නිසා ඒ සියලු දෙනාම පැහැදිලා ඔහුගේ කීර්තිය අරගෙන යනවා නාග ලෝකයට. නාග ලෝකයට ගියාම ගිහිල්ලා ඔහු තමන්ගේ භාර්යාව විමලා කියන භාර්යාවට කියනවා මනුස්ස ලෝකයේදී තමන්ට පුණ ගැසුණු මේ විදුර කියන පඬිතුමාගේ දක්ෂ පැනවිස දීමේ හැකියාව ධර්මඥානය පිළිබඳව. මෙතුමියට අවශ්‍ය වෙනවා විදුර පඬිතුමාගෙන් බණ අහන්න. හැබැයි ඒකට යන ක්‍රමයක් නැහැ. ඇයි උපක්‍රමයක් යොදනවා. ඇයි කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට මට විදුර පඬිතුමාගේ හදවත කන්නට ඕන. බණහන්න ඕන කියලා කියන්නේ හදවත කන්නට ඕන. එහෙම නොහැකි වුණොත් මම මෙතනම මිය යාවි. ඉතින් මේකට කලබල වෙලා දැන් මේකට උත්තර හොයනකොට මේ වරුණ නාගරාජයාටයි නාගරාජිනේ නාග ලෝකේනේ විමලා දේවියට ලස්සන දියණියක් ඉන්නවා. ඇයගේ නම තමයි අරුන්දති. අරුන්දතිය මේක අහන් ඉඳලා ඇය ඉදිරිපත් වෙනවා. මේ තමන්ගේ මවට විදුර පඬිතුමා ගෙනත් දෙන මේ ක්‍රියාවලියට සහාය දක්වන්න. අන්න ඒ අවස්ථාවේ නිරූපිත කුඩා සිද්ධියක් අල්ලා තමයි මේ අලංකාරවත් ගීතය රචනා වුණේ. නමුත් ඒ සඳහා පසුබිම් වෙච්ච බොහොම දීර්ඝ ජාතක කතාවක් තිබෙනවා. ඉතින් කාල වේලාව උපසීක්‍රීකම වගේ තිබෙන නිසා මම ඊට වඩා ඒ පැහැදිලි කිරීම කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. මල්ලිටත් ඇති යම් දෙයක් කියන්න ගීතය ගැන. මම බලාගෙන හිටියේ අපේ හාමුදුරුවෝ මේක කොහොම ਵਿਚාරය කරයිද කියලා. මොකද උන්වහන්සේට කරන්න අපහසු ਵਿਚාරයක් මේකේ තියෙන්නේ. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් හින්දම. හැබැයි පුදුම සංයමයකින් පුදුම ඉවසීමකින් ඒ රාමුව ඇතුලේ ඉඳලා උන්වහන්සේ ඒක ලස්සනට ਵਿਚාරය කරා. හැබැයි මට ඒ රාමුවක් නැහැ. මම රාමුවෙන් පිටේ ඉන්නේ. එහෙමයි අපේ හාමුදුරුවෝ. ඔය කියපු ජාතක කතාවේ 545 වෙනි ජාතක කතාවේ විදුර පඬිතුයෝ බොහොම ලස්සනට බණ කියන ඒ කාලේ ඇමතිවරු දැන් වගේ නෙමෙයි හොඳට ධර්මයේ දන්නවා. මේක මනුස්ස ලෝකේ, නාග ලෝකේ, යක්ෂ ලෝකේ තුනම එකතු වෙච්ච ජාතක කතාවක්. විදුර පඬිතුයා මනුස්ස ලෝකේ. විදුර පඬිතුයෝ තමයි බෝධිසත්වයෝ. නාග ලෝකේ වරුණ නාග රජුරෝ වැජබෙනවා ඔහුගේ බිරිඳ විමලා. විමලා නා රැජින. නයික් නෙමෙයි නාග ලෝකේ නා රැජින. ලස්සන පිරිසක් නේ. දවසක් මේ විදුර පඬිතුයාට හම්බෙනවා අර විදුර නාග රජුරවන්ට අවස්ථාවක් හම්බෙනවා විදුර පඬිතුයාගෙන් බණ අහන්න. බණ අහලා ආපහු යනවා නාග ලෝකෙට. යනකොට ඉන්නවා විමලා දේවිය තමන්ගේ බිසව. හැබැයි මේ විමලා දේවිය තමයි යසෝදරාව.
දෙන්න දෙපොළක. ගිහිල්ලා විස්තරේ කියනවා මෙහෙම බණ ඇහුවා මෙහෙම හැඩරුව විස්තර කියන්න ඇතිනේ. කියනකොට සංසාරික ප්‍රේමයක් දැනෙන්න ඇතිනේ. නොදැනි තියෙයි. දැනුණා දකින්නම ඕනේ. නොදකම බෑ. හැබැයි කොහොමද තමන්ගේ සැමියට පණිවිඩය කියන්නේ? ඒ කියනවා මේ හදවත මට ඕනේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ හදවත මට ඕනේ කියනවා. ඇයටත් නොතේරෙන්නේ නැති මොකද්ද මේ කියන්නේ කියලා. හැබැයි විදුර පඬිතුයෝ මේ කවුද නාග රජුරෝ මේක තේරුම් ගන්නවා වැරදියට. ඔහු ගොඩක් දුක් වෙනවා කොහොමද මේක ඉෂ්ට කරන්නේ? විදුර පඬිතුයන්ගේ හදවත මට ගේන්න බෑ. දුකෙන් ඉන්නකොට අර ලස්සන දුව එරන්දති එනවා. ඇවිල්ලා අහනවා තාත්තයයි දුකෙන්. පුතේ මෙහෙම ගැටලුවක් අම්මට අන්න අර පඬිතුයාගේ හදවත උනේලු. තාත්තා බෑන්ට මම ගෙනත් දෙන්න. ඇයි බොහොම ලස්සනයි. හිමාලය කන්ද මුදුනේ තියෙනවා ලස්සන විලක්. අනෝ තත්ත්වවිල අපේ අද ප්‍රධානම ගීතයයි. මේ අනෝ තත්ත්වවිල තියෙන කාලගිරි පර්වතය. හිමාලය පර්වතයේ මුදුනේ තියෙනවා ලස්සන තැන කාලගිරි පර්වතය කියලා. ඕක මුදුනේ තියෙනවා අනෝ තත්ත්වවිල. ඔතන ගොඩාක් නාගයෝ ඉන්න තැනක්. නයි නෙමෙයි නාග කන්‍යාවියෝ. බොහොම ලස්සනයි. ඇය එතෙන්ට ගිහිල්ලා මග බලන් ඉන්නවා මේ හදවත ගේන්න පුළුවන් జగතෙක් ඔතනින් යනකල්. මොකද ඔතනින් තමයි ඒ කාලේ හොඳම දක්ෂ කොල්ලෝ කඩවසම් අය යන්නේ. මිනිස්සු නෙමෙයි යක්ෂ සෙන්පතියෝ. ඉන්නකොට ලස්සන කඩවසම් යකෙක් මවා ගන්න එපා. යක්ෂ සෙන්පතියෙක් තරුණ සෙන්පතියෙක් යනවා හසේ. පූර්ණක තමයි මේ යක්ෂයාගේ නම. ඔහු දකිනවා මේ ලස්සන කාන්තාව. දැකලා බිමට බහැල්ලා අහනවා ඔබ කැමතිද මාහා සරණ යන්න? ඒ කියනවා කැමති. හැබැයි එක පොරොන්දුවක් පිට. අපේ තාත්තා කැමති වුණොත් විතරයි. තාත්තා කැමති කරව ගන්නට නම් අර විදුර පඬිතුයාගේ හදවත ගෙනල්ලා දෙන්න වෙයි. ලස්සන කෙල්ලෙක් නේ. හා කිව්වා. හා කියලා ගියා. මුන්වහන්සේගේ දිග කතාවක් මම කෙටියෙන් කියන්නේ. යනවා විදුර පඬිතුයෝ ඉන්න රාජ්‍යයට. රාජ්‍යයට ගිහිල්ලා කොහොමාරි විදුර පඬිතුගේ හදවත නෙමෙයි විදුර පඬිතුයෝම අරගෙන යනවා. ගිහිල්ලා යනකොට නාරජුයි රජිනියයි ඉන්නවා. ඕන් බනහලා මම එතනින් හැට කියන්නේ නෑ කතන්දරේ. බනහලා ඕන් ඊටමත් සතුටටපත් වෙලා මේ හදවත ගන්නේ නැහැ. ඕන් නැවතත් මේ විදුර පඬිතුයන්ව තමන්ගේ රාජ්‍යයට ධනංජය කෝරව්‍ය රජතුමාගේ රාජ්‍යයටම පිටුවහල් මේ බොහොම ආරක්ෂිතව අරගෙන යනවා. ඒකනේ මේ කියන්නේ අනෝ තත්ත්වවිල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා. ඔතන නටනවා මේ කාන්තාව. නාග ලොවින් බැස නාලිය ගමනින් වරංගන පිරිවරිනා එරන්දතිය එන වරංගන මේ සේනාව එයාගේ යාළුවෝ ටිකක් පිරිවරාගෙන එරන්දතිය එනවා. මේ අනෝතත්ත්වවිල කියන වචනේ තේරුම අනෝතත්ත්ව අනවතප්ත කියන්නේ කොයි වෙලේ බැලුවත් මොකක් හෝ කන්දකින් මේ විලට හෙවණ වැටලා තියෙනවා. අනෝතත්ත්වවිලේ කල්පයක් මුල තමයි නෙළුම් මල් පිපෙන්නේ. කල්පේ මුල නෙළුම් මල් දෙකක් පිපුණොත් බුදුවරු දෙනමක් පහළ වෙනවලු. මේ කල්පේ නෙළුම් මල් පහක් පිපෙන්නට ඇති. හතරක් දැනටමත් පර වෙලා ඇති. ඒ නෙළුමයි ඔය නෙලන්නේ. කොමල ගමනින් කෝල හැඟුම් හල කාලගිරෙන් සිතුවිලි සේනාගෙන කාලගිරේනේ ඉන්නේ. ඉතින් එතන සිතුවිලි සේනා කියලා කියන්නේ මේ පූර්ණක යක්ෂයත් එරන්දතියත් දෙන්නත් ඉස්සර ආදරෙන් බැදිච්චි පෙම්වතුන් දෙදෙනෙක් කලින් ආත්මවලට. අනෝතත්ත්වවිල ගැන මෙහිමත් කියනවා. අර අම්මගේ දොළ ආසාව ගැන සිතක උපන් දොළ සංසිඳුවාලා. අම්මගේ හිතේ උපන් දොළ සංසිඳුවන්නටනේ ආවේ. මතක සිනාවෙන් මුව සරසාලා. මතකෙකුත් තියෙනවා මේ යක්ෂයා ගැනත්. ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා. ඔව් ඒ දෙන්නටත් නොදැනී හැමෝටම හොරෙන් මෙතනත් ආදර කතාවක් ලියලනවා.
නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා මෙයා හැඩ වැඩ වෙන විදිහයි කියන්නේ. පාද කිකිනි සොලවා එරන්දතිය එනවා. මේ රන්දතියේ එතන රඟ දක්වන රැඟුම ඔවුන්ගේ ප්‍රේම කතාව සහ විදුර අර විමලා දේවියගෙත් නොදන්නා ඔවුන්වත් නොදන්නා ප්‍රේම කතාව බොහොම ලස්සනට වචන වලින් ජාතක කතාවක් රචනා කරනවා වික්ටර් දලුගම සුනිල් සරත් පෙරේරා. ඕකේ. ඔව් මල්ලි. එදා ගායනය පණ්ඩිත් WD අමරදේවයන් සමගින් අමිතා වැඩිසිංහ. අද ගයන්නේ සීන උබිරත්න සොයුරු සමගින් අනෝතත් විල නෙළුම නෙලාලා පීරාවර ලස් මල් ගවසාලා නාගලොරින් බැස නාලිය ගමනින් වරඟන පිරිවරිනා එරන්දතිය හෙනවා ගමනින් කෝල හැගුම් හල කාලගිරෙන් සිතුවිලි සේහාගෙන කෝමල ගමනින් කෝල හැගුම් හල කාලගිරෙන් සිතුවිලි සේහාගෙන අනෝතත් විල නෙළුම නෙලාලා පීරාවර ලස් මල් ගවසාලා නාගලොනින් බැස නාලිය ගමනින් වරඟන පිරිවරිනා එරන්දතිය හෙනවා නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා අනෝතත් විල නෙළුම නෙලාලා පීරාවර ලස් මල් ගවසාලා නාගලොරින් බැස නාලිය ගමනින් වරඟ
වරංගන පිරිවරිනා එරන්දතිය හෙනවා සිතක උපන් දොර සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා එරන්ද කිය එනවා වරංගන පිරිවරිනා එරන්ද කිය එනවා වරංගන පිරිවරිනා